සියලුම දෙනාට ඉතින් අද මෙතන මෙහෙම හිටියට මීට සතියකට කලින් මෙතන ඉන්න තියා හිතන්නවත් බෑ අර පේන වාන්දරටු 6 පුළුවන් උපරිමයටම උස්සලා විශාල ජලස්කන්ධයක් මේ මී ඔයට ලබා දුන්නා මේ ඉඟිමිටිය ජලාශයෙන්. ඉතින් අපි ඉන්නේ ඉඟිමිටිය ජලාශයේ වාන්දරටු අසල යට. ඉතින් මීට සතියකට කලින් මී ඔය ඊතරම් දරුණු උනත් දැන් හරිම නිස්කලංකව වාන්දරටු සියල්ලම අක්‍රිය කරලා ඉඟිමිටිය ජලාශයේ මී ඔය ඊටම නිසල්මනේ ගමන් කරනවා. ඉතින් කොතරම් විවසනයක් කොතරම් ජලස්කන්ධයක් ගලාගෙන ගිහිල්ලා තියෙනවද කියනවා නම් මී ඔය දෙපස තියෙන යූරු කැඩිලා ඒ වගේමයි මෙතනින් එහාට තියෙන සියලුම ගම්මාන යට කරමින් බොහෝ පිරිසක් අවතැන් කරමින් මේ ජලස්කන්ධයේ පැවතිච්ච වර්ෂාව අපිට දායාද කරලා දීපු කරදර එමටයි කියන වගත් අපි සිහිපත් කරන ගමන් දැන් සියලුම වාන්දරටු අක්‍රිය කරලා තිබෙන්නේ. ඉතින් ඉඟිනිමිටිය ජලාශයට උඩින් වර්ෂාව ලැබෙනකොට මේ රැල්ලට වානෙන් වතුර බින්දු වැටෙන පැරිටි ඔබට පේනවා. ඉතින් ඒ වගේමයි මෙවැනි සම්පතක් අපට වයඹට පුත්තලමට ආනමඩුවට දායාද කරපු අශෝක වඩිගමංගාව මැතිතුමා ඇතුළු ඒ සියලුම පාලන අධිකාරියන් අපි ඊටම ගෞරවයෙන් උත්තුංග ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමතියි. ඉතින් අපේ සම්පතමය අපි හැමදාම යල මහ අපට සරු කරලා දෙන ඉඟිනිමිටිය ජලාශයයි මේ ඔබට පෙනෙන්නේ.